Welcome to Baba's Kitchen. ඔන්න අද අපි Baba's Kitchen එකේ තාත්තික බර්ත්ඩේ එක. අද ජූනි 1 වෙනිදා. දැන් වෙලාව 12:24යි. මම දැන් හදන්නේ බර්ත්ඩේ කේක් එකක් හදන්න. උදේ නැගිටලා හදනවට වඩා මට දැන් හදන එක ලේසි. කොහොමත් රෑ හැරිලා ඉන්න එක නම් අපි දෙන්නට හොඳටම පුරුදුයි. ඉතින් ඔන්න මන් ළඟ අයිසිං කරන්න තරම් ලොකුවට බඩු නෑ. තියෙන දේවල් වලින් ගේමක් ගහගන්න තමයි හදන්නේ. එහෙනම් දැන් යන් ඉක්මනට පටපට ගාලා අපි කේක් එක හදන්න. මන් දැන් අපේ කේක් එකට ඕන කරන දේවල් ටික ලෑස්ති කරගන්නවා. ග්‍රෑම් 500යි 250යි කේක් ට්‍රේ දෙකක් තියෙනවා මං ළඟ. ඉතින් ඒ දෙකට ග්‍රෑම් 750ක් විතර වෙන්න මං හැම එකකින්ම ග්‍රෑම් 200 වගේ තමයි අරන් තියෙන්නේ. පිටි, බටර්, බිත්තර, සීනි, කිරි කෝප්පක් භාගයක් තියෙනවා. බේකින් පවුඩර්, වැනිලා, තේ හැදි එකමාරක් වගේ තමයි එකතු කරගත්තේ. මන් දැන් අපේ බටර් ටිකයි සීනි ටිකයි බීට් කරගන්නවා. මේක සීනි ටික හොඳට දිය වෙනකන් මේ ගාන්ට එනකන් මම බීට් කරගත්තා. බිත්තර එක දාගෙන තමයි මම බීට් කරගන්නේ. කේක් එකක් ස්ටෙප් බයි ස්ටෙප් හදන විදිහ අනුව අපේ කේක් එක සොෆ්ට් එකට හදාගන්න පුළුවන් වෙනවද නැද්ද කියන එක බලපානවා. ඔන්න දැන් මේ විනාඩි 8-9කට විතර පස්සේ දැන් නම් අපේ මික්ස් එක හොද ගානට ඇවිල්ලා තියෙන්නේ. ඉතුරු ටික කරගන්න කලින් මම යනවා අපේ oven එක ප්‍රීහීට් වෙන්න දාන්න. සෙල්සියස් අංශක 160ට ඔන්න මම විනාඩි 10ක් දැම්මා. ඊට පස්සේ මගේ ට්‍රේ දෙකත් ලෑස්ති කරගත්තා. දැන් මම මේකට අපේ පිටි ටික දාගන්නවා බැච් 3කට. ටිකක් දාලා හොඳට මික්ස් කරගෙන ඉතුරු ටිකක් දාගන්නවා. පිටි දාගත්තට පස්සේ මම මේ වගේ ස්පැචුලා එකකින් තමයි මේක හොඳට මික්ස් කරගන්නේ. ඒක ටික වෙලාවක් හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ කිරි කෝප්ප භාගෙන් ටිකක් දාලා තමයි මික්ස් කරගන්නේ. ඒකත් හොඳට මික්ස් කරගත්තාම තමයි ඊළඟ ටික දාන්නේ. චුට්ට දාගන්නවා කෝකටත් කියලා මික්ස් එකට වැඩි වගේ නම් ඒ ටික අයින් කරනවා. දැන් ඔන්න මං වැනිලා තේ හැදි එකමාරක් වගේ දාගත්තා. මෙන්න මේ වගේ ගානට අන්තිමට අපේ මික්ස් එක තියෙනවා. දැන් මේක මේම කේකට දාගන්න ඕනි. ඊට පස්සේ අනිකට දානවා.
ඔන්න දැන් මම විනාඩි 40ක් දාගත්තා සෙල්සියස් අංශක 160ට. wow. tada! අපි කේක් එක හැදිලා ඉවරයි. අම්මා දැන් පිස්සු හදන සුවඳක් තියෙන්නේ. එළිය වැටුණ විතරයි ඔන්න හොඳටම වහින්න ගත්තා. රසම රස කිරිබත් එහෙකුත් හදන ගමන් තමයි ඉන්නේ. අපේ බර්ත්ඩේ බොයි නම් තාම හොඳට දොයි. මේ තියන්නේ අපි තාත්තික කිරිබත් මේසේ. කිරිබත් එහෙමත් කාලා ඔන්න මං අපේ කේක් එකේ ඉතුරු ටික හදන්න ගත්තා. මං ග්‍රෑම් 250 ට්‍රේ එකට දාපු කේක් එකේ සයිස් එකට ග්‍රෑම් 500 කේක් එක මේ විදිහට කපා ගන්නවා. එක සමානව උසකට ලස්සනට ගන්න ඕනි හින්දා චුට්ටක් ඉතින් එහෙම කපලා ගන්නවා. මේ ටික බබා කනවා. ඔන්න මම පොඩි චොකෝ අයිසිං එකකුත් හදාගත්තා කේක් එක මැද්දට දාන්න ලේ එකක්. කේක් එක හදන සිහියෙන් හිටපු හින්දා ඉතින් ගොඩක් ඒවා මිස් වුණා වීඩියෝ කරගන්න. ඔක්කොම හරියට කරගන්න බැරි වුණා. දැන් මේ වයින් කරලා මේක මැද්දට දාගෙන මේ මම කරගන්නවා. මම දැන් මම චොකලට් ගනාෂ් එක හදාගන්න මෙහෙම කිරි කෝප්ප කාලක් වගේ ගත්තා. නටන උණු වතුර දාලා කිරි ටික හදාගත්තේ. මෙන්න මේ ඩාර්ක් චොකෝ එක මම ගත්තා අපේ ගනාෂ් එක හදන්න. මේ ඒකම චුටි කාලක් අපේ තාත්ති කාලා ගිහිල්ලා. මේක බබාට. දැන් මේක චුටි කෑලි වලට කපා ගන්න ඕනේ. එතකොට මේක දිය කරගන්න හරිම ලේසි. දැන් මම අපේ ඩාර්ක් චොකෝ කැලි ටිකට කිරි ටික දාගන්නවා. ඊට පස්සේ චුට්ට මේක දිය කරගන්න ඕනේ. ඊට පස්සේ මේක ඩබල් බොයිල් කරගන්නත් ඕනේ. මේ ගාන්ට වගේ ආවහම දැන් මම මේක ඩබල් බොයිල් කරගන්නවා. ටිකක් වෙලා හොඳට මික්ස් කරගත්තාම මේ ගානට හදාගන්න පුළුවන්. ඊට පස්සේ තව ටිකක් වෙලා මික්ස් කරගත්තාම ආයේ මෙන්න මේ වගේ උකුවට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේක නිවුනට පස්සේ තමයි අපේ කේක් එකට ගාගන්න ඕනේ. ඉක්මනට කේක් එක හදලා ඉවර කරන්න ඕනේ හින්දා ඉතින් ඔක්කොම ටික වීඩියෝ කරගන්න මට බැරි වුණා. අවසානයේ මේ තමයි අපේ තාත්තේ හදපු කේක් එක. කොහොම හරි ඒක ලස්සනට ආවා. ඒ වගේම හරිම රසයි.
දැන් ඔන්න කේක් කපන්නයි යන්නේ.